අයිබෝන් කියල පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube channel එකට. එහෙනම් එන්නකෝ අද කියල දෙනවා ඉතාමත් ගුණදායක ආහාර රුචිය වඩවන ප්‍රතිශක්තිකරණය ඉහළ දමන රසම රසම් එකක් හදන්නේ කොහොමද කියලා. මේ රසම් එක මාසෙකට එක දවසක් හරි හදලා බොන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් හොඳයි. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම් එක හදන්නේ කියලා. කොත්තමල්ලි අහුරු දෙකක් විතර මං අද ගත්තා. මේ තියෙන්නේ සූදුරු. කොත්තමල්ලි අහුරු දෙකක් ගත්තොත් සූදුරු අහුරක් ගන්න ඕන. මේ තියෙන්නේ මාදුරු සූදුරු ප්‍රමාණයෙන් භාගයක් තමයි ගන්න ඕන. සියඹලෑට 10ක් මං අරගත්තා. මේ තියෙන්නේ සුදුලුණු බික් 10කුයි රතුලුණු ගෙඩි 10කුයි. තව අපට ඕන වෙනවා උළුහාල්, කරපිංචා, රම්පේ. මේ වගේ පෙනේරකට දාලා කොත්තමල්ලි සූදුරු මාදුරු මම හොඳට හෝදගත්තා. දැන් අපට තියෙන්නේ බෙන්ඩර් කප් එක අරගෙන ඒකට කොත්තමල්ලි සූදුරු මාදුරු කරපිංචා රම්පේ සුදුලුණු ගෙඩි වලින් කීපයක් රතුලුණු මේ ටික දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න. සුදුලුණු බික් කීපයකුයි රතුලුණු ගෙඩි කීපයකුයි අපි තියාගන්නවා හීනියට කපලා. අපි මේක ලිපේ තියනකොට එකතු කරන්න. ඒ වෙලාවටම කුරුඳු පොතුත් අපි එකතු කරගන්නවා. උළුහාල් ටිකයි සියඹලා ටිකයි අපි එකතු කරන්නේ පස්සේ. අපි දැන් මේ බ්ලෙන්ඩර් කප් එකට දාපු ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. මෙන්න මේ ගානට වගේ බ්ලෙන්ඩ් වුණාම ඇති. මැටි හැට්ටියක් අරගෙන කොටාගත්ත මිශ්‍රණය අපි එකට එකතු කරනවා. ඊට පස්සේ අපි අර ඉතුරු කරගත්ත සුදුලුණුයි රතුලුණුයි ටිකක් හීනියට කපාගෙන එකතු කරගන්න ඕන. රම්ප කොළ දෙක තුනකුත් එකතු කරගන්න. මේ එකතු කරන්නේ උළුහාල් ටික. සියඹලා ඉස්ම ටිකත් එකතු කරගන්න ඕන. මේ ප්‍රමාණයන් වලට වතුර අඬු කෝප්ප 4ක් වගේ මම එකතු කරගත්තා. මේ එකතු කරන්නේ කුරුඳු පොතු. ඕන නම් අර මිශ්‍රණය බ්ලෙන්ඩ් කරන අවස්ථාවෙම කුරුඳු පොතුත් දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ ලිපේ තියලා මේ ටික හොඳට රත් වෙලා හොඳ සුවඳක් එනකන් ලිපේ තියාගන්න එක. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ඕන. මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ. විනාඩි 30ක් වගේ යනකොට රසම් එක හොඳට හැදෙනවා. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ලයික් කරලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. කෑම කන්න බැරුව අසනීප වෙලා ඉන්න කෙනෙකුට උනත් මේ රසම් එක හදලා දෙන එක හරිම වටිනවා. බඩේ අජීරණ වලට කෑම අරුචියට මේ පානය නම් ඉතාමත් ගුණදායකයි. මේ රසම් එක හදලා බලන්නකෝ පුදුම රසයක් තියෙන්නේ. කිසිම රසකාරකයක් නැතුව මේ දාපු අමුද්‍රව්‍ය වලින් මෙච්චර රසයක් එනවද කියලා පුදුමත් හිතෙනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්.